ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. මැයි මස 21 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ නිරදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. බස්නාහිර සබරගමුව සහ වයිඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නෝරෙලි දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසී ඇතිවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුන් සහිත වැසී ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයිඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමුන පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.